macam bawa deh. Devin deh, bawa deh. Dah. Jadi කීයටද දාන්නේ? මං දැන් ඇවිල්ලා මචං පැය භාගයක ඔය යදී. මං වෙලා ගියා මං පොඩ්ඩක් එන්න. කාමරේ නම් හොඳට තියෙනවා කබඩ් දෙකකුත් තියෙනවා දෙන්නට. අවුලක් නැහැ. හොඳට තියෙනවා. මොනවා දෙකක් ප්ලග් පොයින්ට් තියෙනවද? ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. දෙන්නට දෙයක් තියෙනවානේ. අපිට දැන් කාමරේ පොඩ්ඩක් අස් කරගන්න වෙන්නේ. මම මේ පැත්ත ගත්තම බර ඔය පැත්ත අවුලක් නැහැ. අවුලක් නැහැ. අස් කරගමුනේ. ඔය පැත්ත උනාම මොකද? එහෙනම් අස් කරලා දාමුනේ. Dev, නැගිටපන් අකෝ. Dev, නැගිට. නැගිට. Dev. අද උදේ මැත්ස් ලෙක්චර් එකක් තියෙන්නේ. ලෑස්ති වෙන්න. ආයි ඉස්කෝලේ යනවා වගේ යන්න බෑ බා. කරන්න දෙයක් නැහැ යමන් ඉතින්. ආයෙ නිදා ගන්න ඉතින් නෑ. රුහුණේ මොකද ෆිසිකල්? මන්ට ආව සවුත් ඊස්ට්. මම තීඩේ ඒස් එකයි. වවුනියාවේ ජෙෆ් නැති ගියා. වවුනියා ඇප්ලයිඩ් ආ ඊට පස්සේ මොනවාද ආව සවුත් ඊස්ට් ෆිසිකල්. සෙකන්ඩ් එක ඊට ඉතනේ නේද? Pijiman botol asal Aduh mangnya aku kenal lah. මට උඩු මේ පැයට උඹට යාත් වෙනවද? සුවය සොයනා ලැමක තුරුලේ නිවන දැනුණා නොහැඟුණාසේ ඉන්න බෑ දැන් ආදරේ මං දුර යන්නේ ඉකිලෙන්නේ නුඹව
අප්පච්චි ඇවිල්ලා කිව්වද ගේට් එක? ඔව් මං කෝල් කරා මං ඇවිල්ලා ඉතින්. ඔයා නවතින් මං යන්න. කාලේ පාඩම් කරන්න. පරිස්සමට යන්න. බයි. දැන් මොකද උනේ? අඩේ මං අර පසින්දුලාට කිසි වැරද්දක් කළා නෑ බං ඈ. ඒ මොකද උනේ? මට මං ගෙල්ලත් එක්ක යන්න දෙන්නේ නෑ ඉඳගෙන රවණා පැත්තකටලා. ඕව ගණන් ගන්න එපා. උන්ගේ හැටි දන්නවනේ බං ඔබ. ඕව ගණන් අර කෙල්ලට පාඩු වෙන්නත් නෑනේ බං. ඕව හිතන්න එපා. උන් මොනවා කරන්නද ඕව ගණන් ගන්න එපා උඹ. උණ්ඩ වැඩක් නෑනේ බං මම මොනවා කරා. හරි මොනවා හරි බලමුකෝ. උඹ ගණන් ගන්න ඉඳන් දැන් මොනවා ප්‍රශ්නෙත් දාගන්නද ඉඳන් ආයෙ නම් ඉවසන්නේ නෑ තාම මං ඈ. අද හදපු ගණන් ටික නම් ෂේප් නේද? අපි ඔය ටික ඔය විදිහටම හදාගත්තොත් එක්සෑම් එකක ෂේප් වෙයි. අද හදපු ගණන් ටිකයි හදන්න දේව්. දේව්? මට එපා වෙලා තියෙන දිගසිමේ කේම් මල. ඇයි ඒකම මොකද වෙලා තියෙන්නේ? ඔයා දන්නවනේ දිගසි මට ඕනුනේ ජොබ් එකක් කරන්න. අපේ අම්මයි කීමට තමයි මම මේකට ආවේ. ඉතින් ඔයාලට මේකෙන් හොට්ටල හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. මට මේක කරන්න බෑ. මට ඕනි ජොබ් එකක් කරන්න. එතකොට ඔයා මට කිව්ව ටාගට්ස් වලට මොකද වෙන්නේ? මගේ ටාගට් මගේ ඔලුවටම බර වැඩි. දේව්. මේ හන්නකෝ මං ඉන්නවා අතක ඕනම දෙයකට. අපි දැන් එකතු වෙලා මේ ගේම් ගහන්න ඕනේ. ඔය දිනන දවසට මම මොනම සතුටුයි. මොකද එතකොට මම දෙපාරක්ම දිනලානේ. මේ ගණන් ටික හදලා අප්පච්චි නැහැ අප්පච්චි මං ලයිබ්‍රරි එකේ ඉන්නේ මොකක් ඇයි අම්මට මොකද වෙලා තියෙන්නේ නැහැ අප්පච්චි මං දැන් එන්නද නෑ අප්පච්චි මට ලෙක්චර් කටුනක් කමක් නෑ මං එන්නම් දැන් මං එන්නම් ඔහොම ඉන්නකෝ මොකද වෙලා තියෙන්නේ මේ අහන්නකෝ අපේ අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරලා මං දැන් යන්න ඕනේ ඉන්න මාත් වෙනවා යන්න මේ අහන්නකෝ ඔයා ඉන්න මං යන්න මට බරක් වෙනවා. ඔයා කලබල වෙලා ඉන්නේ දිගසි. ඉන්න මාත් එන්න යන්න. ඔයාගෙන දන්නේ නැහැනේ. ඒ නිසා ඔයා එන්න බෑ ප්‍රශ්නයක් වෙයි. හරි යමුකෝ ගේට් එක ළඟට. මාස කරන්නේත් නැහැනේ. කවුද මන් දන්නේ අප්පා කෝල් කරනවා. අයියෝ ආයෙත් ගන්නවා. මාස කරන්නේත් නැහැනේ. මොකද මන් දන්නේ මට කෝල් ගන්නවා බය වෙන්න එපා ලොකු අවුලක් නැතුව ඇති අහමින් පොඩ්ඩක්
කට්ටියට ඒ කවුලක් ඉන්නේ කට්ටිය කවුලක් රතියා ජුනියක් ගහම ජුනියක් දාගම ඒක තමයි ඔව් නැත්තම් නෑ අවුරුදු පටන් ගත්තාම බුදු වෙනවා කාලේ වැඩක් නෑ නේ අරපු කට්ටිය අර යන වැඩේ මොකෝ කරන්නේ ඒකේ මොනිවරෙන් ඒකේ දෙසැම්බර් නේ ඒක උඩදී දෙසැම්බර් ඒ මොකද්ද මන් තියෙන ප්‍රශ්නේ දිගැසිගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ නේ බං. හරි හරි උඹකට හිතන්න එපා. තව පස්සේ කෝල් එකක් ගමුකෝ දැන් ඔය කෝල් එක හිතන්න එපා උඹ. දැන් ඇති කෝල් කරා බං. අඩේ ඇයි බං ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ? හරි තව පොඩ්ඩින් කෝල් එකක් ගමු දැන් දාමු පොඩ්ඩක්. පොඩ්ඩින් දාමු තව පොඩ්ඩින් කෝල් එකක් ගමු. කොහෙද දිගැසි මෙච්චර දවස් ගිහින් හිටියේ? අනේ සෝරි දේව්. එදා මගේ අතින් ෆෝන් එක වැටලා ඒක කැඩුනා. පස්සේ අම්මගේ වැඩත් එක්ක බිසි වෙච්ච නිසා ආඩ හතන් කරන්න බැරි වුණා. ආයෙම ඔය වගේ වැඩ කළා මාව බය කරන්න එපා හරිද? සෝරි. අර මොකද අර කාණ්ඩාව කිව්වනේ? ගණන් ගන්න එපා පුස්තක අධිකාරියනේ. Ja. පිස්සක් නංගී ෆෙස්ටියස්ලද ඈ බලහන් කොහෙන්ද ගෙවල් ගෙවල් කොහෙද බලහන් සද්දේ ඔක්කො නෝඩ් ලියනවාද මේ බලහන් නෝඩුත් ලියනවා යකෝ ඔව් කොක්කෙනකන් දින්නේ ඈ අන්න බලහන් ඈ වරේ වරේ මොදෑනි මොද प्लेंडिया बनाऊंगा बात करना है ना प्लेंडिया रोटी है कतारा बालाने आते हैं वो मुंह बालाने नया देंगे नहीं वो बड़ा बिच्चे बड़े ये क्या कतारा ए विसा දිගැසි වගේ වුණා නම් හොදයක් වෙන්නේ නෑ බා. මොකද්ද මම කිව්වේ? ඒ මම නැගිට ගහන්නද? ගහන්න බෑකෝ. ගහපෑකෝ. නැගිට ගහන්නද? ගහම. ළමයි ඔයාලා කඩේ මේ ගාන ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්න නම් තියෙනවා. anyone? Do you have any question? අහන්න තේරෙන්නේ බෑ බා. ඉන්නේ ප්‍රශ්නේ. Okay. ළමයි ඔයාලා ප්‍රශ්න නැද්ද? Okay. This is the end of our semester. So
I think I have taught you what you have in this semester. Anyway ළමයි තව ඉස්සා සති දෙකේ ඉන්නවා ඔයාලගේ රීඩින් වීක් එක. ඉතින් ළමයි ඒකේ මහන්සිලා වැඩ කරන්න. අඩිපොඩි නිදා ගන්න එපා. මොකද ඔයාලා මහන්සිලා වැඩ කරොත් ඉතින් ඔයාලට එක්සෑම් එක කොට දාගන්න පුළුවන්. ඉතින් ළමයි හැමෝටම good luck. ඔයාලා එක්සෑම් එක හොඳට කරන්න. දැන් නම් වලට මාර නිදහස්. දැන් තියෙන ඉතින් එක්සෑම් ලියන්න තමයි. මට නම් බයයි දිගසි. ඒ මොකටද බය වෙන්නේ? අපි හොඳට වැඩ කරා. ඔයාලට පුළුවන්. ඔයාට ගොඩක් පිං. මේ මොකද? මේ අහන්න දිගසි. ඔයා නැත්තම් මම මේ වෙද්දි මේ කෝස් එක දාලා ගිහිල්ලා. මොකද කියන්නේ? පිස්සුද? ඔයා දෙනනවා බලන්න මම බලාගෙන හිටියේ මෙච්චර දවසක්. මට මේක කරන්න පුළුවන්. එදී කන්න සසරේ තව කෙකුට මේ භවයේ දුර යන්නේ ගිදෙන්නේ නුඹව මියදුණු තින්සනේ මන් දෙන්නේ ඉඩ දෙන්නේ සසරේ තව කෙකුට මේ භවයේ මට කම්මැලි ඉවන් ඉන්න දිගසිත් නැහැ. එයත් ගෙදර ගියා. ආ ගියාම හරි පාළුයි. හරියට ඒකනේ මේ ඔබ ගෙදර ගිහිල්ලා බෙහෙත් ටික හරියට බීපන්. කවුද ඔගේ දෙන්න ඉතින් ඉන්නේ? දැන් උලන්නේ එක්සෑම් එකක් තියර වෙලා මාසයක් නිවාඩු තියෙනවා. අනිවාර්යෙන් බෙහෙත් ටික හරියට බීපන්. මම ඔබලා ගෙදරටත් කියන්න තියෙන්නේ ඒක නම් අවුලක් වෙන එකක්. මාසයක් ගෙදර ඉන්න ගියාම එපායි නේ බං. ඒක නම් බස් එකක් කිව්වා. දැන්කෝ රිසල්ට්ස් ලයිලා. හරියන්නේ ඔක නැති වෙන්නේ නැහැ. දැන්කෝ බලන්න. ඔක නැති වෙන්නේ නැහැ නේ අනේ හෙටක් තියෙනවානේ. ඔබ මගේ නම අඩෝ මන්න පාස් බව මම පාස් දිගසි මම පාස්. අපි දිනු දේව. මොකද්ද දේවුඹට වෙලා තියෙන්නේ? අතුතේ බෙහෙත් නෙවෙයි නැද්ද? මේ වටේ මිනිස්සු බලනකොට තේරෙන්නේ නැද්ද කියන දේ? බෙහෙත් මොන බෙහෙත්ද? බෙහෙත් බොන්න මම ලෙඩෙක් ඈ. අනික මම්මගේ කෙල්ලත් එක්ක මොනවා කරත් උඹට මොකද? මෙන්න මේ එන දිගසි යන්නේ. මචන් දහම මොකක්ද බං අර දේවින්දර ටික කාලෙක යන වෙලා තියෙන්නේ ඌනික හැසිරෙන ට්‍රැක පැනලා වගේනේ මේ සේරම පටන් ගත්ත එදා දිගසික සිද්ධියෙන් පස්සේ බං. ඌ හිතන් ඉන්නේ තාම දිගසිකුත් එක්ක ජීවත් වෙනවා කියලා.
අම්ම කෙනෙක් වගේ ඌ බලාගත්ත කෙල්ලනේ බං. එදා උගේ ඇස් දෙක ඉස්සරහා මර වගේ දෙයක් වුණා මොන කොල්ලට දරාගෙන ඉන්න පුළුවන්. පව් බං. එදා රිසල්ට් ඇවිල්ලා ජීද්දි උනත් දිගසේ එදා එතන හිටියනම් එයා කොච්චර සතුටු වෙයිද? ඔයා කොළපාටස් කියවල තියෙනවද? මනුස්සයගේ ජීවිතේ අවසාන ආදරේ තමයිලු ගැඹුරුම ආදරේ වෙන්නේ. සනස්කලස ඒ පොතේ එහෙම ලියලා තිබුණා. ඉතින් මටත් වැඩියමට ආදරය කරපු ඒ පිරිසිදු ආත්මයට ජීවිතයේ අන්තිම පාරට ඇති තරම් ආදරය කරන්නයි මට ඕනේ උනේ. ඒත් ඉතින් ආදරය කරන එක මෙච්චර පිස්සුවක් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. අපි දෙන්නගේ ලස්සනම දවස් මතක විදියට ලියවිච්ච පිටු ඔයාට ජීවත් වෙන්න පාර පෙන්නනවා. මං ඒක දන්නවා. අදත් ඔයා මාත් එක්ක අපේ හින පාට කළා. ඒත් පොඩි වෙනසක් තිබ්බා. දුර යන්නේ ඉකිල